2014 2014 එතකොට 2014 එතන අපි මේ කොටසනේ අපි කරන්න තියෙන්නේ. එතකොට මේකෙදි වෙන දේ තමයි හරිද අහන්න මේකෙදි දැන් මොකද්ද කියන්නේ ප්‍රශ්නේ මොකද්ද කියන්නේ කියලා බලමු. තාපා CH3Cl වල තාපාංකය දීලා තියෙනවා, CH3I වල තාපාංකය දීලා තියෙනවා කියලා තියෙනවා. හරිද? ඒතර තාපාංකය මේ කෙල්වින් වලින් දීලා තියෙන්නේ. CH3I තියෙනවා, CH3Cl තියෙනවා. මම අද චුට්ටක් ඇඳ ගන්නම්කෝ. CH3Cl තියෙනවා, CH3I තියෙනවා. හරිද? එතකොට මොකද්ද මෙතන අහන්නේ? වඩා විශාල ද්විද්‍රව ගූර්ණය ඇත්තේ කුමන ද්‍රවයකටද කියන එකනේ නේ. එතකොට අපි දන්නවා මොකද්ද ද්විද්‍රව ගූර්ණය කියලා කියන්නේ? ද්විද්‍රව ගූර්ණය කියන්නේ මොකද්ද? ද්විද්‍රව ගූර්ණය කියන්නේ බන්ධනයක ද්විද්‍රව ගූර්ණයක් ඇති වෙන්නේ මොන හේතු නිසාද? ඒ බන්ධනයේ දෙපැත්තේ ඉන්න පරමාණු වල තියෙන විද්‍යුත් ඍණතා වෙනස නිසානේ. බන්ධනයේ දෙපැත්තේ ඉන්න විද්‍යුත් ඍණතා වෙනස නිසානේ. එතකොට අපි බලමු ද්විද්‍රව ගූර්ණය ඇති වෙද්දි කොහොමද දැන් මේ ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට ඇදගන්නේ කියලා. දැන් අපි දන්නවා බලන්න මෙතන කාබන් හයිඩ්‍රජන් ඊළඟ දේ තමයි මෙතන බලන්න මේ දත්ත ටික දීලා තියෙනවා. මේ බලන්න දත්ත ටික දීලා තියෙනවා. මොනවද දීලා තියෙන්නේ? මේ විද්‍යුත් ඍණතා ටික දීලාම තියෙනවනේ. අපිට නිකන් අර පොඩ්ඩක් ගණන මේ يعني ගානක් විදිහට නේ සංසන්දනය කරගන්නව දත්ත ටිකක් දීලා තියෙනවා. එතකොට දැන් මේ කාබන් හයිඩ්‍රජන් බන්ධන බැලුවොත් මේ බලන්න හයිඩ්‍රජන් වල 2.1යි කාබන් වල 2.5 ලොකු වෙනසක් නැහැ. දෙක අතර තියෙන 0.4ක වෙනසක්. කාබන් වල විද්‍යුත් ඍණතා වැඩි කියන්නේ කාබන් විසින් තමන්ගේ පැත්තට ඉලෙක්ට්‍රෝන ටික ඇද ගන්නවා. ඒ ඉන ඉලෙක්ට්‍රෝන ඊටසේ කාබන් Cl බන්ධනය ගැන හිතන්න. කාබන් Cl බන්ධනය කරන කාබන් 2.5 Cl 3යි. එතකොට C වල ඉඳලා Cl ට අදිනවා. එතන 0.5ක වෙනසකින් අදිනවා නේ. හැබැයි ඊළඟ එක බලන්න. කාබන් සහ හයිඩ්‍රජන් අතර මේ මොකද්ද මේ බලපෑම ඉතින් මේ දෙකේ අපිට අයින් කරලා දාන්න පුළුවන්. මොකද ඒක වැඩක් නැහැ දෙන්නටම පොදු ටිකක්නේ කාබන් හයිඩ්‍රජන් බන්ධන තුන කියන එක. කාබන් සහ I අතර තියෙන විද්‍යුත් ඍණතා වෙනස බැලුවොත් එහෙම ක්ලෝරීනුයි කාබනුයි අතර තියෙන 0.5ක වෙනසක්. හැබැයි ක්ලෝරීන් සහ I අතර විද්‍යුත් ඍණතා වෙනසක් නැහැ නේද? විද්‍යුත් ඍණතා වෙනසක් නැහැ නේ. ඒතකොට එතන තියෙන ද්‍රවීකාරක බලය ද්‍රවීකාරක නෙවෙයි ද්විද්‍රව ගූර්ණය ගොඩක් අඩුයි නේ. ඒතර පැහැදිලිවම අපිට කියන්න පුළුවන් වඩා විශාල ද්විද්‍රව ගූර්ණයක් තියෙන කාටද? CH3Cl ට කියන එක. හරිනේ මම හිතන එක තේරුණා කියලා ලොකු දෙයක් නැහැ. ද්විද්‍රව ගූර්ණයක් බලන්නේ අපි කොහොමද? අපි බන්ධන ටික සෙට් කරගන්නවා. බන්ධන හැම එකම සලකලා අපි ඒවයි විද්‍යුත් ඍණතා වෙනසවල් බලනවා. විද්‍යුත් ර්ණතා වෙනසවල් බලලා විද්‍යුත් ඍණතාවය කියන්නේ මොකද්ද සරලවම? විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ තමන්ට يعني බන්ධනයක ඉන්න දෙන්නට තමන්ගේ පැත්තට ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න දෙන හැකියාව. ඒතර එහෙම බන්ධනේ විද්‍යුත් ඍණතාවය වැඩි එක්කෙනා තමන්ගේ පැත්තට ඉලෙක්ට්‍රෝන ටික ඇදලා ගන්න. ඒකනේ සරලව වෙන්නේ. ඒතර දැන් මේවයි අපි විද්‍යුත් ඍණතාවය අනුව ඉලෙක්ට්‍රෝන යන පැති ටික මාක් කරගෙන අපිට බලන්න පුළුවන් විද්‍යුත් මොකද්ද එතන ද්‍රවීකරණයක් වෙලාද කියලා. එතකොට එහෙම ද්‍රවීකරණයක් වෙලා නම් අපි බලනවා මේ ද්‍රවීකරණය වෙනස. කියන්නේ විද්‍යුත් ඍණතාව වෙනස අනුව අපිට ද්‍රවීකරණයේ ප්‍රබලතාවයක් කියන්න පුළුවන්. ඒතර අපි දන්නවා දැන් මෙතන දත්ත දීලා තියෙන දා කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්තම් මොකද්ද? ෆෝන් කල් කියලා මතකයිනේ. වැඩිම තියෙන්නේ F. ඊට පස්සේ මෙන්න මේ පිළිවෙලට තමයි විද්‍යුත් ඍණතාව විචලනය වෙන්නේ. අන්න ඒක නේ ඔයගොල්ලෝ තියාගන්න MCQ එකේ ඕන වෙන්න පුළුවන්. ඒතර මම හිතනවා විශාල ද්විද්‍රව ගූර්ණය කියන එක ගත්තේ මෙතන CH බලපෑම අපිට අයින් කරලා දාන්න පුළුවන්. මොකද මේ දෙන්නගේම CH බලපෑම සමානයි. බලපෑම ඇති වෙන්නේ මොකෙන්ද? I සහ يعني CCl බන්ධනේ CI බන්ධනේ. ඒතකොට ඉතින් I බන්ධනේ CI බන්ධනේ බලන්න අපිට පැහැදිලිව පේනවා මේ දෙකේ මොකද්ද මේ C වල 2.5යි I වල 2.5යි. කිසි තේරුමක් නැහැ. දෙකේ වෙනසක් නැහැ. ඒතකොට එතන ඉලෙක්ට්‍රෝන ඇදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට මේ බල තුන විතරයි තියෙන්නේ නේ. මේකයි විතරයි මෙතන තියෙන්නේ. මේකයි විතරයි. එතන ද්‍රවීකරණයට බලපාන ඒ ටික විතරයි. පැහැදිලි ඉන්නේ. වඩාත් ප්‍රබල ලන්ඩන් අපකිරණ බල ඇත්තේ කුමන ද්‍රව්‍යයටද? මම කියලා තියෙනවා මොකද්ද? ලන්ඩන් අපකිරණ බල. ලන්ඩන් අපකිරණ බල කියන එකේ ප්‍රබලතාවය අපි රඳා පවතින මොනවද? ලන්ඩන් අපකිරණ බල කියන එක මොන ද්‍රව්‍යයක් ගත්තත් රඳා පවතින දෙයක් නෙනේ. ලන්ඩන් අපකිරණ බල කියන එක මොන ද්‍රව්‍යයක් ගත්ත මොන විදිහේ අණුවක් ගත්තත් ඒ අණු අතර තියෙන අන්තර් අණුකාකර්ෂණ බල වර්ගය තමයි ලන්ඩන් අපකිරණ බල. මම කියනවා අපිට උත්තරයක් මතක නැත්නම් අපිට හිතා ගන්න බැරි නම් මොකක් හරි අණුවක් අතර තියෙන අන්තර් අණුකාකර්ෂණ බල කියලා අනිවාර්යෙන් ලන්ඩන් අපකිරණ බල ලියලා ඉන්නේ. මොකද ඒක හැමෝටම අනිවාර්ය බලයක් නේ. ඒතකොට ඒක රඳා පවතින සාධක මොනවද? ප්‍රධානම සාධකය තමයි මොකද්ද? අණුක ස්කන්ධය කියන එක නේ. අණුක ස්කන්ධය මත තමයි ලන්ඩන් අපකිරණ බල මේන්ලිම රඳා පවතින්නේ. මම කියලා ඇත්තේ තාම අපිට ඒ පාඩම ආවේ නැහැ මේ හරියට. ඕගනික් වලදී අපිට තව පුළුවන් අර
කාබන් දාමේ විහිදිලා තියෙන විදිය අනුවත් බලලා ලන්ඩන් අපකිරණ බලවල ප්‍රබලතාවය ගැන කතා කරන්න. අපි ඒතකොට ඒ හැලි කතා කරමු. දැනට මතක තියාගන්න. ව්‍යුහය හා බන්ධන කොටසට ලන්ඩන් අපකිරණ බලවල මේන්ලි රඳා පවතින කවුරු මතද? අණුක ස්කන්ධය මත. හරිනේ. ඒතර අණුක ස්කන්ධය මත ගත්තොත් එහෙම දැන් මෙතන අණුක ස්කන්ධ දීලා නැහැ. හැබැයි අපි දන්නවා I කියලා කියන්නේ මොකද්ද? I කියලා කියන්නේ ෆ්ලෝරීන්, ක්ලෝරීන්, බ්‍රෝමීන්, අයඩින්. එතකොට බලන්න ආවර්ත දෙකක් කියන්නේ ක්ලෝරීන් වලින් පස්සේ ඉන්න ආවර්තෙත් නෙමෙයි ඊටත් පල්ලෙහා ආවර්තය තමයි අයඩින් ඉන්නේ. ඉතින් අපි නිකන් අපිට මේ ආවර්තිතාවක් අරන් ඒ ස්කන්ධ ක්‍රමාංකය බැලුවත් ක්ලෝරීන්ට සාපේක්ෂව ගොඩක් වෙනවා. ක්ලෝරීන් වල ඉන්න 35.5. අයඩින් වල එනවා 127ක්ද කොහෙද ආසන්න මට මතක නැහැ 127ක් ඔය වගේ ගාණක් එනවා. ඒක බලන්න ලොකුනේ 100ක විතර වෙනසක් තියෙනවා. පැහැදිලිවම ලන්ඩන් අපකිරණ බලවල ප්‍රබලතාවය එන්නේ කවුරු මතද? කාගේද ලන්ඩන් අපකිරණ බල වැඩිම? ඒක රඳා පවතින ස්කන්ධය මත නම් මෞලික ස්කන්ධ CH3 පාර්ට් එක වැඩක් නැහැ නැත්තර. ඒ දෙන්න පොදුයිනේ. ඒතර එතන නිකන් බොරුට ස්කන්ධය ගණනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ක්ලෝරීනුයි අයඩීනුයි දෙන්නගේ බලන්න. ක්ලෝරීන් 35යි ගාන අයඩීන් 127. ඒතරින් මොකද්ද එතන වෙන්නේ සරලව? පැහැදිලිවම CH3I වල. හරිද? CH3I වල CH3I වල අණු ස්කන්ධේ ලොකු වැඩිවීමක් තියෙනවා. එතකොට ලන්ඩන් අපකිරණ බල වැඩි වෙන්නේ CH3I වල. හරිනේ. ඊළඟට තමයි හොඳ කොටසට එන්නේ. දැන් මම කියලා තියෙනවා අපිට තාපාංක ද්‍රවාංක මේන්ලි සංසන්දනය කරන්න දුන්නොත් නෝමල් අණු. ඒ කියන්නේ අයනික සංයෝගයක නෙවෙයි. නිකන් අනිත් වර්ග සංයෝගයක. අයනික සංයෝගය නොවන සංයෝගයක අපිට දුන්නොත් එහෙම තාපාංක ද්‍රවාංක සංසන්දනය කරන්න කියලා අපි මොකද්ද බලන්නේ? අන්තර් අණුක ආකර්ෂණ බලන්නේ. ඒතර අන්තර් අණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාවය වැඩි වෙනවා නම් අන්තර් අණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාවය වැඩි වෙනවා නම් මොකද්ද වෙන්නේ? අන්තර් අණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාවය වැඩි වෙද්දී තාපාංක ද්‍රවාංක වැඩි වෙනවා. මේ දෙකම එකම විදිහට තමයි හැසිරෙන්නේ. තාපාංක කිව්වත් ද්‍රවාංක කිව්වත් කතාව එකයි. හරිනේ. මේ දෙකක් තමයි. නමුත් හැසිරෙන්නේ يعني වැඩිවීම හා අඩුවීම හැසිරෙන්නේ එක විදිහට. එතකොට දැන් මෙතන මොකද්ද කියලා තියෙන්නේ? වඩා ප්‍රබල මුළු අන්තර් අණුක ආකර්ෂණ බල ඇත්තේ කුමන ද්‍රව්‍යද කියලා. නමුත් දැන් අපිට කිසිම يعني ගණනය කිරීමක් මගින් පෙන්වන්න බෑ ද්විද්‍රව්‍ය ගුණ. එහෙම නැත්නම් ද්‍රවීකරණයක් තියෙන CH3Cl වලද එහෙම නැත්නම් ද්‍රවීකරණයක් පෙන්වන්න නැති CH3I වලද CH3I වලද වැඩි මේ අන්තර් අණුක ආකර්ෂණ බල ප්‍රබලතාවයක් තියෙන්නේ කියලා. ඒතර අපි මොකද්ද කරන්න ඕන? තාපාංක ද්‍රවාංක රඳා පවතින්නේ අන්තර් අණුක ආකර්ෂණ බල මත පමණක් නම් තාපාංක ද්‍රවාංක රඳා පවතින්නේ අන්තර් අණුක ආකර්ෂණ බල මත පමණක් නම් අන්තර් අණුක ආකර්ෂණ බල වැඩි වෙද්දී මොකද්ද වෙන්න ඕන? තාපාංක ද්‍රවාංක වැඩි වෙන්න ඕන. සරල කතාවක්නේ. අන්තර් අණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාවය වැඩි වෙද්දී තාපාංක ද්‍රවාංක වැඩි වෙන්න ඕන. එහෙනම් ඉතින් අපි CH3Cl වල තාපාංකය දීලා තියෙනවා 249 කෙල්වි. CH3I වල තියෙන 316. පැහැදිලිවම CH3Cl ට වඩා CH3I වල තාපාංකය වැඩි. ඒකෙන් මොකක්ද ඉන්ඩිකේට් කරන්නේ? කෙලින්ම පැහැදිලිවම කියනවා CH3Cl වල CH3I වල තාපාංකය වැඩි කියන්නේ CH3I වල CH3Cl ට සාපේක්ෂව අන්තර් අණුක ආකර්ෂණ බල ප්‍රබලතාවය වැඩි. එහෙනම් මෙතන උත්තරේ එන්නේ CH3I. ඒක පැහැදිලිනේ. ඒක අපැහැදිලි වෙන්න හේතුවක් නැහැ. මොකද ඉතින් තාපාංක වැඩි වෙනවා කියලා කියන්නේ අන්තර් අණුක ආකර්ෂණ බල ප්‍රබලතාවය වැඩි කියන එක. ඉතින් මේ ගානේ අහන්නෙත් ඉතින් ප්‍රබල මුළු අන්තර් අණුක ආකර්ෂණ බල ඇත්තේ කියලා. හරි. ඊට පස්සේ මෙම ද්‍රව්‍ය දෙක සැසඳීමේදී වඩා ප්‍රමුඛ වෙන. ඒ කියන්නේ මෙයාලගේ මේ ಗುಣ තීරණය කරන්න වඩා ප්‍රමුඛ වෙලා කතා කරන අන්තර් අණුක ආකර්ෂණ බල වර්ගයනේ අහන්නේ. දැන් මෙතන ද්‍රවීකරණයක් ඇත්තම කතාව. දැන් මෙතන පෝලිං පරිමාණයට අනුව නම් කාබන් සහ අයඩීන් අතර විද්‍යුත් ඍණතා පරිමාණ සමාන. ඒක පෝලිං පරිමාණය. නමුත් අපි දන්නවා බන්ධනයක් ඇතුලේ පරමාණු ඉන්න විදිය අනුව එයාලගේ විද්‍යුත් ඍණතා වෙනසවල් වෙන්න පුළුවන්. ඒ නිසා කාබන් සහ අයඩීන් අතර පොඩි හරි කියන්නේ කාබන් සහ අයඩීන් අතර පොඩි විද්‍යුත් ඍණතා වෙනසක් තියෙනවා. අන්න එතකොට මෙතනත් පොඩි ද්‍රවීකරණයක් වෙනවා. නමුත් ඊට සාපේක්ෂව මෙතන ද්‍රවීකරණය ගොඩක් වැඩි. හරිද? එතකොට මට කියන්න CH3Cl ට තියෙන බන්ධන වර්ග දෙක මොකද්ද? එකක් තමයි ලන්ඩන් බල. හරිද? ලන්ඩන් බල. අනිත් එක තමයි මොකද්ද? ද්විද්‍රව ආකර්ෂණ බල. මොකද එයා ද්‍රවීකරණය වෙලානේ. ද්විද්‍රව. CH3Cl වලට තියෙන්නේ මොකද්ද? ලන්ඩන් බල. අපිට ද්‍රවීකාරක බල නොසලකා හරින්නත් පුළුවන්. ඉතින් පෝලින් පරිමාණය පැහැදිලිව දීලා තියෙන නිසා ඒ නිසා මම මෙතන ද්විද්‍රව කතාව ලියන්නේ නැහැ. හරිද? ඉතින් බලන්න CH3Cl ට වඩා CH3I වල තාපාංක ද්‍රවාංක වැඩි නම් තාපාංක ගැන මෙතන තියෙන තාපාංක වැඩි නම් ඒකෙන් අදහස් කරන්නේ අන්තර් අණුක ආකර්ෂණ බල ප්‍රබලතාවයේ CH3I ගේ වැඩි කියන එක.
ඉතින් අන්තර් අනුක ආකර්ෂණ බල ප්‍රබලතාවය වැඩි වෙන්න නම් එයාගේ තියෙන අන්තර් අනුක ආකර්ෂණ බල ප්‍රබලතාවය වැඩි වෙන මොකක්ද එයාට තියෙන අන්තර් අනුක ආකර්ෂණ බලය? ලන්ඩන් බලය විතරයිනේ තියෙන්නේ. ඒතර ඉතින් ලන්ඩන් බල විතරක් තියෙනවා නම් මේකට සාපේක්ෂව ලන්ඩන් බල විතරක් තියෙන එක්කෙනාගේ ලන්ඩන් බල ආකර්ෂණ ප්‍රබලතාවය වැඩි වෙලා තියෙනවා. පැහැදිලිද? එහෙම වෙන්න හේතුවයි මෙතන පැහැදිලිව හේතුව තමයි අණුක ස්කන්ධවල තියෙන ටිකක් සැලකිය යුතු වෙනසක් තියෙනවනේ. මෙයාගේ එන ගානට වඩා මෙයාගේ එන ගානේ නිකන් ආසන්නව 100ක විතර වෙනසක් තියෙනවා. අන්න එතකොට මෙතන ප්‍රමුඛ වන අන්තර් අනුක ආකර්ෂණ බල වර්ගය වෙන්නේ ලන්ඩන් බල. ලන්ඩන් අපකිරණ බල තමයි ප්‍රමුඛ වෙන්නේ. ඒකට හේතුව මෙයාට තියෙන එකම يعني CH3Cl ට සාපේක්ෂව CH3I වල අන්තර් අනුක ආකර්ෂණ බල වැඩිනේ. ඒක මම මුලින් ගත්තනේ. ඉතින් අන්තර් අනුක ආකර්ෂණ බලයක් විදියට CH3I ට තියෙන එකම බලයනේ ලන්ඩන් බලය විතර. ඒතර වෙන බලයක් ප්‍රමුඛ වෙන්න විදියක් නැහැ. ඒතර පැහැදිලිව ලන්ඩන් බලයේ ප්‍රබලතාවය CH3I වල ලන්ඩන් බලයේ ප්‍රබලතාවය ගොඩාක් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ දෙකේ මේ තාපාංක වෙනස මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. ඒක පැහැදිලිනේ. හරි. එතකොට මම කියලා තියෙනවා සමරියක් විදියට දැන් මෙතන අන්තර් අනුක ආකර්ෂණ බල කියන්නේ අපිට අයනික නොවන සංයෝගයක තාපාංක ද්‍රවාංක සසඳන්නාවොත් අපි බලන්නේ අන්තර් අනුක ආකර්ෂණ බල. අයනික සංයෝගයක ද්‍රවාංක තාපාංක සසඳන්නාවොත් අපි බලනවා අයනික ගුණ සහ සහසංයෝජ ගුණ බලන්නේ. අයනයේ ද්‍රවීකාරක බලයයි ඍණ අයනයේ ද්‍රවණශීලීතාවය මත පදනම් වෙලා පැහැදිලිනේ. ඒතර හොඳට අවබෝධයක් ලබා ගන්න මේ වගේ ගානක් කියන අර මෙතන අපිට නියත ක්‍රමයක් කියලා නැහැ. හරිද? අපිට නියත ක්‍රමයක් කියලා නැහැ. ද්විද්‍රව අන්තර් අනුක ආකර්ෂණයකට බලයකට වඩා ලන්ඩන් බලයක් කොහොමද ප්‍රබල වෙන්නේ කියන එක. ඒක අපිට හරියට ඩිරෙක්ට් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි මේකේ දත්ත දීලා තියෙනවනේ. මෙයාගේ තාපාංකය මෙච්චරයි මෙයාගේ තාපාංකය මෙච්චරයි කියලා. අන්න එතකොට මේක නිකන් අර තාර්කික ගානක් තමයි තියෙන්නේ තියරියටත් වඩා. පැහැදිලිනේ. මෙතන තියෙන පොඩි ලස්සන තර්කයක් තියෙනවා. මම හිතනවා තේරුණා කියලා. තේරුම් නැත්නම් ආයි පාරක් වීඩියෝ එක බලන්න. හරිද? වීඩියෝ එක බලලා තේරුම් ගන්න. තේරෙන්නේ නැති වෙන දෙන්නේ මේ සරල ගාන. හැබැයි පොඩි තාර්කික පාර්ට් එකක් එක්ක යන ගාන. ඒ නිසා මම මේක හොඳ ගානක් විදිහට දකිනවා. මොකද එකපාර අපි අර ඕනෙක් කෙනෙක් එකපාර මේ වගේ ප්‍රශ්නයක් ඇහුවට පස්සේ යාට පොඩ්ඩක් හිතන්න දෙයක් මෙතන ඉතුරු වෙනවා. එකපාර අපිට කියන්න බෑ කාගේද අන්තර් අනුක ආකර්ෂණ බලය වැඩි කියන එක. පැහැදිලි නේද? හරි. එහෙනම් ඒ ගාන එච්චරයි. තේරුම් නැත්නම් ආයි පාරක් බලලා අනිවාර්යෙන් ගාන හොඳට ෆිට කරගන්න.